පොතක් අතට ගත්ත ගමන් නිදිමත එනවද? එහෙමත් නැත්නම් පාඩම් කරන්න ඕනේ කියලා දැනුණත් ඒක හෙටට කල් දාන්න හිතෙනවද? අපි හැමෝම ජීවිතේ කවදා හරි මේ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. අද අපි කතා කරමු ඇයි අපිට පාඩම් කරන්න හිතෙන්නේ නැත්තේ සහ ඒක වෙනස් කරලා කොහොමද උනන්දුවෙන් පාඩම් කරන්නේ කියලා. මුලින්ම අපි බලමු ඇයි අපිට මේක එපා වෙලා තියෙන්නේ කියලා. ඇයි අපිට පාඩම් කරන්න එපා වෙලා තියෙන්නේ කියලා. ප්‍රධානම හේතුව තමයි අපිට පැහැදිලි ඉලක්කයක් නැතිකම. ඒ කියන්නේ මම ඇයි මේක කරන්නේ? මොකද්ද මේකේ අන්තිම බලාපොරොත්තුව? මං කොයි වගේ තැනකට යන්න ඕනේද? මං අනාගතේ කොයි වගේ රැකියාවක්ද කරන්නේ? අන්න ඒ වගේ අපිට කිසිම ඉලක්කයක් නැහැ. ඒ කියන්නේ අම්මා කියනවට පාඩම් කරනවා, තාත්තා කියනවට පාඩම් කරනවා, යහළුවෝ ක්ලාස් යන නිසා යනවා, උසස් පෙළ ලියන්න ඕනි නිසා ලියනවා, සාමාන්‍ය පෙළ ලියන්න ඕනි නිසා ලියනවා මිසක් ඒක හරි පැහැදිලි දැක්මකින් පැහැදිලි ඉලක්කයක් ඇතිව පාඩම් කරන්නේ නැති එක ප්‍රධාන හේතුවක් තමයි අපිට පාඩම් කරන්න හිතෙන්නේ නැති එක. මොකද පැහැදිලි ඉලක්කයක් තියෙන කෙනා අනිවාර්යෙන්ම තමන්ගේ ඉලක්කය වෙනුවෙන් රෑ දවල් නොබලා, නිදිමත නොබලා, වෙහෙස නොබලා කොහොම හරි තමන්ගේ ඉලක්කය වෙනුවෙන් කැප වෙනවා. හැබැයි ඉලක්කයක් නැති කෙනා ඔහේ පාවෙනවා. අන්න ඒක ප්‍රධාන හේතුවක්. දෙවැනි එක අධික වෙහෙස. අපේ ශරීරය හෝ මනස මහන්සි වෙලා තියෙන වෙලාවට අපිට අලුත් දෙයක් ඔලුවට දාගන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපි පොඩ්ඩක් රෙස්ට් කරලා ටික වෙලාවක් ඉඳලා පාඩම් කරන්න ගත්තොත් ඒකත් ඵලදායී වෙන්න පුළුවන්. පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙන්න බලපාන තුන්වෙනි හේතුව වර්තමානයේ ළමයින්ට බලපාන ප්‍රධානම හේතුවක් තමයි මේක. ඒක තමයි ස්මාර්ට් ජංගම දුරකථන වලට, සමාජ මාධ්‍ය ජාලාවලට සහ ගේම්ස් වලට ඇබ්බැහි වීම. පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලත් එහෙමයි නේද කියලා. පාඩම් කරන්න කියලා පොත අතට ගන්නවා. එතකොටම ෆෝන් එක මතක් වෙනවා, TikTok මතක් වෙනවා, Facebook මතක් වෙනවා, YouTube මතක් වෙනවා. ඒකලා හිතා ගන්නවා අනේ මම විනාඩි 5කට විතරක් TikTok වීඩියෝස් ටිකක් බලනවා, විනාඩි 5කට විතරක් YouTube එකේ shorts ටිකක් බලනවා, විනාඩි 5කට විතරක් Facebook පැත්තේ ගිහිල්ලා එනවා. ඊට පස්සේ මම පාඩම් කරනවා කියලා හිතලා ෆෝන් එක අතට ගන්නවා. පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලත් එහෙමයි නේද? පාඩම් කරන්න පොත අතට ගන්නකොටම හිතෙනවා අනේ මට චුට්ටක් කම්මැලි වගේ. පොඩ්ඩක් වෙනසකටත් එක්ක මම සෝෂල් මීඩියා පැත්තේ ගිහිල්ලා එන්න ඕනේ. මම TikTok එකේ වීඩියෝස් ටිකක් බලලා විනාඩි 5කින් විතර ආයෙ ඇවිල්ලා මගේ පාඩම් වැඩ කටයුතු කරගන්නවා කියලා හිතලා ෆෝන් එක අතට ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ Facebook, WhatsApp, YouTube ඔය හැම සමාජ මාධ්‍ය ජාලාවකම සැරිසරලා අන්තිමට ෆෝන් එක පැත්තකින් තියනකොට පැයක් හෝ පැය දෙකක් එහෙම නැත්නම් පැය 3-4ක් ගත වෙලා ඉවරයි. ඔයා ඒ නාස්තිකරේ ඔයාගේ අනාගත ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න තිබ්බ වටිනා කාලය නෙවෙයිද? ඒ නිසා මතක තියාගන්න ඔයාට පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ සමාජ මාධ්‍ය ජාලා භාවිතය. එහෙම නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය. මොකද ඒවා භාවිත කරන එකෙන් වෙන්නේ ඔයාට පාඩම් කරන්න තියෙන වෙලාව සීමිත වෙනවා. හිතන්න අතට ගන්නවා ෆෝන් එක 4ට විතර. ඊට පස්සේ 7-8 වෙනකම් ෆෝන් එක ඔබනවා. ඊට පස්සේ පහවදා ඉස්කෝලේ යන්න තියෙනවා කියලා හිතන්න. ඊට පස්සේ ආයෙ පාඩම් කරන්න වට වෙලාවක් නැහැ නේද? පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙන්න බලපාන හතරවෙනි කාරණය තමයි විෂය අපැහැදිලි වීම. ඒ කියන්නේ පාඩම හොඳට තේරෙන්නේ නැහැ. පාඩම හොඳට තේරිලා නැහැ. එහෙම වුණාම අපේ මනස ඒක මග අරින්න උත්සාහ කරනවා. ඔයාලත් හිතලා බලන්න ඔයාලා ආසම විෂයක වුණත් පාඩම් 10ක් තියෙනවා නම් ඒ 10න් එක පාඩමක් ඔයාලට තේරුන්නේ නැත්නම් ඒ පාඩම ඔයා මග අරින්නේ නේද බලන්නේ. නිතර මේ පාඩම් කරන්නෙත් නැහැ. හිතා ගන්නවා විභාගෙට මේකෙන් ප්‍රශ්න ආවොත් මම මේකේ උත්තර ලියන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මම මග අරිනවා. මම දන්න පාඩම් ටිකෙන් උත්තර ලියනවා කියලා හිතා ගන්නවා. දැන් අපි බලමු පාඩම් කරන්න හිතෙන්නේ නැති හේතු ටික මග හරවගෙන කොහොමද මේකෙන් ගොඩ එන්නේ කියලා. ඔයාට පාඩම් කරන්න හිතෙන්නෙම නැත්නම් ඔයාගේ හිතට මෙහෙම කියන්න බලන්න. මම විනාඩි 5ක් විතරක් මේක බලනවා. විනාඩි 10ක් විතරක් මම මේ පොත බලනවා කියලා. මොකද ගොඩක් වෙලාවට වැඩේ පටන් ගන්න තමයි අමාරු. මොකද ඔයා ඒක පාඩම් කරන්න පටන් ගත්තට පස්සේ නිකම් ඔයා ඒකට ඇබ්බැහි වෙනවා. නිකම්ම ආස වෙනවා. පටන් ගත්තට පස්සේ ඔයාට දිගටම කරගෙන යන්න පුළුවන්. පටන් ගන්නනේ හිතෙන්නේ නැත්තේ. ඒ නිසා හැම වෙලෙම හිතන්න මං දවසට විනාඩි 10ක් පාඩම් කරනවා. විනාඩි 20ක් විතරක් පාඩම් කරනවා කියලා එහෙම හිතාගන්න. ඊට පස්සේ විෂය කරුණු ටික ඔයාගේ ඔළුවට ගියාම ඔයා නිතරම පාඩම් කරන එකට හුරු වෙනවා. ඊළඟ විසඳුම තමයි දිගටම පැය ගණන් පාඩම් කරන්න යන්න එපා. විනාඩි 25ක් පාඩම් කරන්න ඊට පස්සේ විනාඩි 5ක් විතර විවේකයක් ගන්න. මොකද එක දිගට පාඩම් කරන්න ගියාම මේක අපිටත් බෝරින්, මොලේටත් ඒක හරියට යන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේම විනාඩි 25ක් එහෙම නැත්නම් විනාඩි 30කට විතර සැරයක් පොඩි බ්‍රේක් එකක් ගන්න.
මතක තියාගන්න ඒ බ්‍රේක් එකේදී ආය ෆෝන් එක පාවිච්චි කරලා ආය පැයක් දෙකක් ඔයා නාස්ති කරන්න එපා. හැම වෙලෙම මතක තියාගන්න ඒ විනාඩි 30කට හෝ විනාඩි 25කට පස්සේ ගන්න බ්‍රේක් එක විනාඩි 5කට හෝ 10කට සීමා කරගන්න. ඒකලා ආයෙත් ආගේ වැඩ පටන් ගන්න ඕනේ. මේ ක්‍රමයෙන් ඔයාලට පුළුවන් මොළය වෙහෙසෙන්නේ නැතුව ක්‍රියාශීලීව තියාගෙන ඔයාගේ පාඩම් වැඩ කටයුතු ටික කරගෙන යන්න. තුන්වෙනි විසඳුම තමයි ඔයා පාඩම් කරනකොට ඇඳ උඩ ඉඳගෙන වගේ පාඩම් කරන්න උත්සාහ කරන්න එපා. මොකද ඇඳ උඩ ඉඳගෙන හිටපුවාම ටික වෙලාවක් ගියාම මං හාන්සි වෙලා පොත කියව ගන්නවා කියලා පොඩ්ඩක් ඇලවෙනවා. ඇලවුණාට පස්සේ එහෙම මොකද වෙන්නේ? නිින්ද යනවා. මොකද ඇඳ උඩ ඉඳි ටිකක් සැප වැඩිනේ. ඒ නිසා නිතරම නිදහස් ආලෝකයේ තියෙන තැනක මේසයක් සහ පුටුවක් පාවිච්චි කරන්න බලන්න. ඒකෙන් ඔයාගේ මනසට දැන් වැඩ කරන වෙලාව කියන සංඥාව ලැබෙනවා. ඇඳ උඩ ඉඳන් පාඩම් කරන්න ගියොත් මොකද වෙන්නේ? ඇඳ කියන්නේ නිදියන තැනනේ. නිදිය ගත්තොත් හොඳයි. දැන් නිදිය ගන්න ටයිම් එක. අන්න ඒ වගේ හිතෙනවා. ඒ නිසා නිතරම උත්සාහ කරන්න ආලෝකය හොඳින් ලැබෙන නිදහස් නිස්කලංක තැනක මේසය සහ පුටුව තියාගෙන පාඩම් කරන්න. මේකත් ඔයාලට පාඩම් කරන්න හිතෙන්නේ නැති එක වළක්ව ගන්න හොඳම විසඳුමක්. ඊළඟ කාරණේ තමයි පාඩම් කරන වෙලාවට ෆෝන් එක පේන මානෙක තියන්න එපා. ඒ කියන්නේ ෆෝන් එක ඕෆ් කරලා දාන්න. එහෙම නැත්නම් ඔයා පාඩම් කරන තැනින් වෙනත් කාමරයකින් ගිහින් තියන්න. ෆෝන් එක පේන්නවත් තියාගන්න එපා. මොකද නොටිෆිකේෂන් එකක් ආපු ගමන් ඔයාගේ අවධානය බිඳෙනවා. ටක් ගාලා නැගිටලා නොටිෆිකේෂන් එක බලන්න පටන් ගන්නවා. නොටිෆිකේෂන් එක බලපුවාම ආයෙ ඉවර වෙන්නේ තව පැයක් හෝ දෙකක් ඔයාගේ පාඩම් කරන්න තියෙන කාලේ නාස්ති වෙලා. ඒ නිසා හොඳට මතක තියාගන්න පැයක් හෝ දෙකක් එක දිගට මම මේ වැඩේ කරලා තමයි නවතින්නේ කියලා ඔයාගේ හිතට තදින් ඒක කාවද්ද ගන්න. ඊට පස්සේ ඒක කරලම තමයි නවතින්න ඕනේ. මතක තියාගන්න ඒකට ප්‍රධාන හේතුවක් තමයි ওই ජංගම දුරකථනය කියන එක. ස්මාර්ට් ජංගම දුරකථනයේ විශේෂයෙන්ම ඒ නිසා ඒවා පැත්ත පළාතකවත් තියාගන්න එපා. ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට බාධා වෙනවා. ඔයාලට ඉගෙන ගන්න තියෙන පොඩි කාලයයි සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරලා ඔයාලගේ ඉගෙන ගන්න තියෙන වටිනා කාලය නාස්ති කරගන්න එපා. මතක තියාගන්න ওই පාසල් ජීවිතය හැමදාම එන්නේ නැහැ. ඔයාලා ඉගෙන ගන්න කාලේ හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඊට පස්සේ සමාජයට ගියාම ඔයාලට හොඳ රැකියාවක් නැති වෙනවා. ඊට පස්සේ හොඳ ආර්ථික මට්ටමක් නැති වෙනවා. මිල මුදල් නැති වෙනවා. ඊට පස්සේ ඔයාලට තේරෙයි අනේ මම එදා ඉගෙන ගත්තා නම් කියලා. ඒ නිසා ඒ තැනටපත් වෙන්න එපා. ඉගෙන ගන්න තියෙන කාලේ උනන්දුවෙන් ආසාවෙන් ওই ජංගම දුරකථන එහෙම නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථන පැත්තකින් තියලා ඔයාගේ අධ්‍යාපන කටයුතු වල මුල් තැන දෙන්න. ඉගෙනගෙන ඉවර වෙලා හොඳට එක්සෑම් පාස් වෙලා හොඳ රිසල්ට් එකක් දැම්මට පස්සේ ඔයා ඒ කන්ද නැග්ගට පස්සේ ෆෝන් එක පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. කාගෙන්වත් බාධාවක් නැහැ. එතනින් එහාට ඔයාගේ ජීවිතේ සාර්ථක වෙලා ඉවරයි. මතක තියාගන්න අද ඔයා කරන කැපකිරීම තමයි හෙට ඔයාගේ ජයග්‍රහණය තීරණය කරන්නේ. කම්මැලිකම එනවා. හැබැයි දිනන්නේ කම්මැලිකම පරද්දලා වැඩ කරන කෙනා විතරයි. එහෙනම් අදම මේ ක්‍රම ටික උත්සාහ කරලා බලන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු.